පින්සිත් මළුව ශක්තිමත් ජීවිතයකට බල සම්පන්න කමටහනක්. දන් දීලා සිල් රැක්කහම මොන ආත්ම භාවයේ පුදුනත් සැප සම්පත්වල අඩුවක් නැහැ. පූජ්‍ය කත්නූරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේගේ දම් දෙසුමින් මේ රූප ස්වභාව ඇති කරගන්න මොන වගේ පින් මහිමයක්ද බලපාලා තියෙන්නේ? මේ තමයි බුදුහාමුදුරෝ දේශනා කරපු උපදි සම්පත්තිය. මේ සංසාරේ කරපු කුසල කර්මයන් වලට ලැබුණු මේ ශරීර ස්වභාව මේ තුලින් අකුසල් කරගන්න එපා. කිසි කෙනෙකුට පාවිච්චි නොවි තමන්ගේ හිතේ තියෙන අරමුණ වෙනුවෙන් වැඩ කරන්න. මොකද අපිට අපි විතරයි. තාරුණ්‍යයේ නිර්මල සිත් අභියස දිගහැරෙන පෝදා දහම් කතිකාව. ස්වාමියෙකුට තම අමුදරුවන්ට සැලකීමට යුතුකමක් තියෙනවා වගේම බිරිඳකටත් තම ස්වාමියාට සැලකීමට යුතුකමක් තියෙනවා නේද? බිරිඳ ස්වාමියාගේ ආත්ම ගෞරවය රකින්න, ස්වාමියා බිරිඳගේ ආත්ම ගෞරවය රකින්න. ඔය ටික තමයි වෙන්නේ නැත්තේ. අනෙක් සියල්ල වෙනවා. පින්සිත් මළුව බක්පුර පසළොස්වක පොහොයදා පෙරමරු 9ට ජාතික රූප වාහිනියෙන්